Welcome to the Travel Life YouTube channel. Subscribe. What you are seeing now is Kabaragala Mountain. Kabaragala is located in the central province of Sri Lanka, in the beautiful village of Dolasbage in the Nuwara Eliya district. It is a mountain peak about 5,000 feet above sea level. There are many plant species to be seen in this beautiful mountain range. This region will receive rain and strong winds. Come and climb this beautiful mountain range. Travel Life to start video. Good morning guys. කොහොමද? ඉතින් අද ටුවර් එකක් යන්න කියලා හිතන් හිටියා. පොඩ දවසකට වීඩියෝ එකක් කරන්න හැදුවේ. ඉතින් ඒකම ඔයාලට පේනවද? මගේ පිටිපස්සේ තියෙන ලස්සන view එක. මාර ලස්සනක් තියෙන්නේ. යන්න හැදුවේ කබරගල. මම බුලක්කෝ පිටිපස්සෙන් ආවේ. දියැලි එහෙම ගොඩක් තියෙනවා. ඉතින් දියැලි ගැන වීඩියෝ එකක් කරන්න විදියක් නැහැ. ඉතින් අද කබරගල යන්න නිසා. ඉතින් මේ ලස්සන බලාගෙන අපි කබරගලදී හම්බෙමු. මං එන ගම මගතනක නැවැත්තුවා. ඔයාලට ඈත පේනවද මේ දියැල්ල? දියැලි හැමතැනම තියෙනවා. ඉතින් අද දියැලි ගැන වීඩියෝ එකක් ගන්න නෙවෙයි කරන්න. ඒ වුණාට දියැලි තමයි හැමතැනම පේන්නේ. ඉතින් මාර ලස්සනයි. අපි බලමු මොකක්ද ඇල්ල කියලා. ඇල්ලේ නම නම් දන්නේ නැහැ. ටිකක් හොයලා බලමුකෝ.
ඈතට තිනිච්ච දියැල්ල. ඉතින් දැන් දියැල්ල ළඟ ඉන්නේ. උඩට යන්න බෑ. මේ ඇල්ලට කියන්නේ ගලමුද නැල්ල කියලා. ඉතින් අපි කබරගලට යනකොට යන පාරේ මේ ඇල්ල තියෙන්නේ. ඔයාලට එන ගමන් මේ ගලමුදු නැල්ලේ ලස්සනත් බලාගෙන මෙන්න යන්න පුළුවන්. හලෝ ට්‍රැවර්ස්ලා. ඉතින් හයික් එක පටන් ගන්න කියලා හැදුවේ. මං චුට්ටක් දුර ආවා. බයිසිකල් එහෙම දාලා ඉතින් යන ගමන් ඉන්නේ දැන්. කබරගල ටුවර් එක කොහොමද කියලා බලමු. ඒ වගේම අද පොඩ්ඩක් ස්පෙෂලි සෝලෝ යන පළවෙනි වතාව. ඉතින් මොන වගේ වෙයිද දන්නේ නැහැ. කිලෝමීටර් 2ක් වගේ යන්න තියෙනවා කිව්වේ. දෙකක විතර ගමනක් කියලා තමයි කිව්වේ. වැස්ස තමයි ෂුවර් නැත්තේ. ඊයේ පෙරේද එහෙම හොඳටම වැහලා තනිකරම දියැලි ඔක්කොම සක්‍රිය වෙලා තියෙන්නේ. මම එන ගමන් බලාගෙන ආවා බුලට් කොටිටි පාරේ දිගටම දියැලි විතරයි තිබ්බේ. තමාර මේ මෙව්වලා කියන්න තේරෙන්නේ නැහැ. ෆීලින් එක විඳින්න ඕන. මම ගානම පාරවල් ළමා දින්නේ කොහොමද ගන්න යන්න තියෙන්නේ. පිට බලාගෙන අපි උඩහට යන ගමන් කතා කරමු තව විස්තර. එන උඩහට යම්බෙමු. මේ කබරගල එනවනම් ඔයාලට පාර බලා ගන්න පුළුවන්. මේ ගේ ගහ නියත් එක්ක මේ අඹ ගහ තියෙනවා. මේ අඹ ගහ ගාවින් තමයි යන්න තියෙන්නේ. මෙතනින් එහාට දිගටම ඉතින් යන්න තමයි තියෙන්නේ. කිලෝමීටර් 1කමාරක් විතර තියෙනවා කිව්වා ෆස්ට් පීක් එකට. සෙකන්ඩ් පීක් එකට 3ක් වගේ යන්න ඕනේ. අපි ටාගට් එක නම් සෙකන්ඩ් පීක් එක. බලමු මොන වෙයිද දන්නේ නැහැ. වැස්සක් තියෙනවා. ගිහිල්ලා බලමු ඉතින්. එහෙනම් අපි ටිකක් උඩහදී හම්බෙමු. guys මේ මම ටිකක් උඩහට ආවා බලන්න. එන පාර දෙපැත්තම ගැලේ වෙලා මේ පහුගිය දවස්වල වහිනවලු වැස්සත් එක්ක ගැලේ දිලා. ඉතින් යන පාර සාමාන්‍යයෙන් තියෙනවා. පාර බලා ගන්න පුළුවන්. ඉතින් තා පුඩල දුර පිටම් මෙහෙන් ඉන්නවා. අද ඉතින් පොඩ්ඩක් ඉඳලා හිමීට නගිනවා. අපි ටිකක් උඩහට ගියාට පස්සේ හම්බෙමු. යන්න පාර මාර ලස්සනයි. එන කට්ටියට කියන් තියෙන්නේ ඉතින් එන්න මේ තැන රකින්න කියලා තමයි
ඉතින් කට්ටිය පොලිතින් අර එහෙම දාලා යනවා. දැන් මේ ටිකෙත් එහෙමයි තියෙනවා මාරු විදියට. එහෙම කරන්න එපා. පොලිතින් එහෙම ගේනවා නම් ගේන්න පුළුවන් නම් ගෙනියන්නත් පුළුවන්. ඒ වගේ අරගෙන යන්න. දාලා යන්න පරිස්සම් කරමු. ලස්සනට තියාගමු. ඉතින් තව හයික් එකේ තියෙනවා. උඩට යන ගමන් තව කතා කරමු. එහෙනම් පීක් එක පේනවා. මේ මෙතන තියෙන්නේ තව පොඩ්ඩක් දුරයි. ඉතින් guys කොහොමද පිටිපස්සේ view එක? මාර ලස්සනයි. කොහෙද වැළුවත් එක වගේ. ඉතින් පට්ටම ලස්සනයි ඉතින්. සෝලෝ ගමන කිව්වොත් මාරු ඉතින් සෝලෝ ගමන. මීට වැඩිය මොනවා කියන්නද? ඉතින් පේනවනේ. අද අවුවත් නැහැ. මට මතක කොහෙද අද දවසේ වෙන් කළා තියෙන්නේ. කියලා ලස්සනයි. ඒක ලස්සනට වෙනවා. තව චුට්ටයි උඩහට. ෆස්ට් පීක් එකට සෙකන්ඩ් පීක් එකට තව යන්න ඕන ගිහිල්ලා බලනවා. කොහොමද ඉදන්නේ? තරම් උඩහට යන්න. දැන් නම් guys ළඟටම ඇවිත් තින්නේ ෆස්ට් පීක් එකට. තව චුට්ටයි මෙතනින් උඩහට. සෙකන්ඩ් පීක් එකට බලමු. සෙකන්ඩ් පීක් එක කිලෝමීටර් 2ක් විතර තියෙනවා. බලමුකෝ අපි. ලොකු වලාකුලක් එනවා මේ පැත්තට. ඒක නම් මරු ඈ. ටිකක් වෙලා මෙහෙට එන්න. ඔය ගෙනකන් නම් ඉන්න බෑ. ඊට කලින් ගන්න ඕන. guys අර ඈත පේන්නේ කොත්මලේ ජලාශය. ඉතින් මෙහෙට ලස්සනට පේනවා ඒක. ඒ වගේම තව පොඩ්ඩක් මෙහෙට යනකොට තියෙනවා මේ අම්බුලුව ටවර් එක. ගම්පොළ අම්බුලුව ටවර් එක. ඒකත් මරුවට පේනවා. ඉතින් මාර ලස්සනයි ඉතින්. ගිහිල්ලා බලමු. පාර නම් තියෙනවා. උඩහට හොයාගෙන යන්න පුළුවන් ඒ. කැලේ හැබැයි. වැඩිය මේ කියන්නේ ෆස්ට් පීක් එකට ආව සෙකන්ඩ් පීක් එකට එන්නේ නැහනේ. ඒක නිසා ඉතින් ගොඩක් කැලේ.
ආවොත් ඉතින් ඔය කැම්පින් සෙට් එකක් ආවොත් තමයි උඩ ඉන්නේ. ඒත් ඉතින් වැස්සත් එක්ක ඉතින් වහිනකොට නම් හරි අමාරුයි කැම්පින් වල. අපි බලමු. මෙතන view point එකක් තියෙනවා. නම් මරු හැබැයි. එතන මරු පොඩ පරිස්සමට යනවා. අර පහළ වෙන්නේ ෆස්ට් පීක් එක. මම සෙකන්ඩ් පීක් එකට අදින ගමන් ඉන්නේ. තව පොඩ්ඩක් දුරක් යන්න තියෙනවා. මහ ලොකු දුරක් ආවෙත් නැහැ ගිහිල්ලා බලමු. සෙකන්ඩ් පීක් එකේ කැලේට ඇතුල් වෙන දැන් ඉන්නේ. මෙතෙන් දැන් තමයි කැලේ පටන් ගන්නෙ. උඩහට යන්න තියෙන්නේ. ඉතින් අපි බලමු උඩහට ගිහිල්ලා. මට එදඟ මං කිව්වා මාම කෙනෙක් මෙහෙ ඉන්නවා නම් කැම්පින් කරනවා නම් සෙකන්ඩ් පීක් මේ ෆස්ට් පීක් එකේ ඉන්න කිව්වා. සෙකන්ඩ් පීක් එකේ ටිකක් අවදානම් කිව්වා. අවදානම් කියන්නේ මේ කැලෑවුරන්ගේ වල්ලූරු ඇටැක් කරන්න පුළුවන් කිව්වා. මේ ටික යාළුවගේ රාජධානියක්. ගොඩක් ඉන්නවලු. දැන් නම් මොකද සද්දපද්දයක් ඇහුන්නේ නැහැ. ගොඩක් රැයට ඉන්නව නම් තමයි මේ පරිස්සමකින් ඉන්න කිව්වේ. අද ඉතින් කැම්පින් යන්නේ නැහැ. ගිහිල්ලා බහිනවා. අපි බලමු උඩහට ගිහිල්ලා. උඩහ ලස්සන කොහමද කියලා. ඇතුළෙත් ආවා කිලෝමීටර් භාගයක් තියෙනවා. තියෙන උඩහට යන්නේ. ඉතින් පට්ට කූල් මේ ටික. මයිනස් ගස් එක ටික ගොඩක් කූල් මේ කියන්නේ මාර සීතලයි. අද මේ අවුවත් නැහැ. ඒ නිසා මාර ඉතින් මේ ෆීලින් එක විඳින්නම ඕන. මේ ෆීලින් එක විඳගෙනම තමයි යන්න ඕන. මම ටික හැමිහිට ආවේ. අවුලක් නැහැ. චුට්ට දුරයි. ඉතින් ඔයාලත් එනවා නම් අබරගල ඉන්න. එන්න පාර තියෙනවා ගයිඩ්ලා ඕනේ නැහැ. තනියම උනත් එන්න පුළුවන්. පුළුවන් තරම් උදෙන් එන්න. වේලාසන බසින්න. ඉතින් ලස්සනයි. ඊළ මේ ලස්සන වෙන්නේ.
ගයි සෙකන්ඩ් පීක් එකට ගැලෙන් එළියට ආවා. මේ තියෙන මම ආපු ගැලේ. තව චුට්ටක්. ඉතින් මං ආවා. ඉතින් ලස්සනයි ඉතින්. තව පොඩ්ඩක් උඩ හරි ගියාට පස්සේ view එක බලන්න පුළුවන්. දැන් මම පේන්නේ මගේ පිටිපස්සේ view එක කොහොමද කියලා. පට්ට ලස්සනයි ඉතින්. අපි තව චුට්ටක් උඩට ගිහින් බලමු. වෙලාව 12යි. තව අපිට වෙලාව තියෙනවා. ඇති වෙන්නේ. ඉතින් අපි යමු උඩට. කැම්පින් සයිට් එක. ඉතින් පේන්නේ ලස්සන කොහොමද කියලා. මාරම ගතේ. මෙතන තමයි සෙකන්ඩ් පීක් එක. කැම්පින් කරන්න මෙතන. ඔයාලට බලන්න පුළුවන් view එක මේ වගේ. වලාකුලක් ඇවිල්ලා අපේ ස්පීකර් එක වැහිලා. අම්මෝ ඒක නම් මාර ෆීලින් එකක් ඈ. ඒක වට්ට. බලන්න ඔය ඉතින් කොච්චර ලස්සනද කියලා මේ සබහදාම. මාරම ලස්සනක් තියෙන්නේ. ඉතින් ඔයාලත් එන්න කොහෙටද? කබරගලට. ඉතින් මේ ලස්සන විඳින්න, මේ ලස්සන රකින්න. අම්මා මුළු පීක් එකම වැහුණා. සබ් 1000 යන්න තව පොඩ්ඩයි තියෙන්නේ. තව 250ක් විතර තියෙන්නේ. ඉතින් ඔයාලගේ සපෝට් එක ඕන. මං ඉස්සරහට දිගටම මේ වගේ ලස්සන වීඩියෝස් කරනවා. ඉතින් ඔයාලට බලන්න පුළුවන්. බලන්නකො මේකේ ලස්සන. ඒ වෙන මරුවේ. මේ මම හිතන්නේ මේ පැත්තටත් එනවා ඒ වලාකුළ. අර කැලේ අස්සෙන් ටික ටික එනවා. අපි බලමු. ඉතින් දුරට වෙලා විඳින මේ ලස්සන ෆීලින් එක ඔයාලා වචනෙන් කොහොම කියන්නද කියලා තේරෙන්නේ නැහැ. ඉතින් ඔයාලම බලන්න මාරම ලස්සනයි. ඉතින් මගේ සෝෂල් මීඩියාත් ෆලෝ කරන්න. මම ටොෂාන් විදුරංග කියලා ඉන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඒ වාර මගේ අලුත්ම අප්ඩේට් බලන්න. ඉතින් ඒක මාර ෆීලින් එකක් තියෙන්නේ. ඉතින් එන්න ඔයාලත් මේ ෆීලින් එක විඳින්න. පට්ට. හොඳ දවසක් අද. අවුවත් නැහැ. මාරම ලස්සනයි ඉතින් ඈ. ගයිස් මේ පැත්තම මීදුමෙන් වැහෙනවා. ඉතින් බලන්න මගේ පිටිපස්ස කොහොම මීදුමෙන් ඇහිගෙන එන්නේ. ඉතින් මාර ලස්සනයි ඈ. කියන්නේ ඉතින් ඉතින් මේ ෆීලින් එකත් විඳින්න ඕන. නේ අර පහළ පීක් එක පේන්නේම නැහැ දැන්. වැහිලම ගියා. ඉතින් මේ කැලේ ටික මං ආපු කැලේ ටිකත් ඔක්කොම වැහෙනවා. තව ටික වෙලාවකින් මේ ටිකත් වැහිලා යයි. ඒක නම් මාරු. ඉතින් මීදුම අද නම් සුපිරි ඈ. ආරාධනා කරනවා මගේ channel එකත් එක්ක එකතු වෙන්න. channel එක subscribe කරලා bell icon එකත් ඕල් කරලා තියාගන්න. මේ වගේ ලස්සන අලුත් වීඩියෝ බලන්න පුළුවන්. ඉතින් බලන්නකෝ ඉතින් අද මේ tour එක ඉවර කරන්න හදන්නේ. ඉතින් මම කබරගල first peak එකට ආවා, second peak එකටත් එක්කන් ආවා. ඉතින් කබරගල tour එක ඉවරයි. හිටියා කියලා බලන්න දෙයක්වත් නෑ. ඔක්කොම මීදුමෙන් අහුණා. ඒක මාර වීලින් එකක් ඈ. ඔක්කොම මීදුමෙන් වැහිලා තියෙන්නේ. එහෙනම් ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඉතින් අතට ගිහිල්ලා එන්නම්. පරිස්සමට ඉන්න ඔයාලා. අනිවාර්යෙන් මගේ සෝෂල් මීඩියා ෆලෝ කරන්න. ටොෂාන් විදුරංග. ඔයාලා එහෙනම්
පරිස්සමකින් බයි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු